අයිබෝවන් සුබ දවසක් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. 2026 වසරේ ක්‍රිකට් වසන්තයේ ඉතින් ඉතින් හෙට දවසේ සිට උදා වෙනවා. ඒ කියන්නේ 2026 T20 ලෝක කුසලානේ හෙට දවසින් ආරම්භ වෙනවා. පෙබරවාරි 7 වෙනිදා සිට මාර්තු 8 වෙනි දින දක්වා පැවැත්වෙන මෙම T20 තරඟාවලිය මාර්තු 8 වෙනි දින තමයි 2026 T20 ලෝක කුසලානේ අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේදී B කාණ්ඩය යටතේ තමයි තරඟ වදින්නේ. ඉතින් B කාණ්ඩය යටතට අයර්ලන්තය, ඕමානය, ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව යන රටවල් පහ තමයි ආයත්තන්නේ. මෙවර 2026 T20 ලෝක කුසලානය සඳහා රටවල් 20ක් තරඟ වදිනවා එකම කුසලානයක් සඳහා. ඉතින් දැන් අපි විමසා බලමු ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ කාලසටහන කොහොමද සකස් වී තිබෙන්නේ කියලා. මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට පෙබරවාරි 8 වෙනිදා තමයි ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ T20 ලෝක කුසලානයේ පළමු තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට අයත් වන්නේ. ඉතින් අයර්ලන්ත කණ්ඩායම සමගින් තමයි මෙම තරඟය පැවැත්වෙන්නේ. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 4ට තමයි තරඟය ආරම්භ වීමට නියමිත වන්නේ. ඉන්පසු පෙබරවාරි 12 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරඟය පැවැත්වෙනවා. නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී දිවා තරඟයක් වශයෙන් තමයි මෙම තරඟය පැවැත්වෙන්නේ. දහවල් 11ට තමයි තරඟය ආරම්භ වීමට නියමිත වන්නේ. ඉන්පසු පෙබරවාරි 16 වෙනි දින ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන අභියෝගාත්මක රටක් වශයෙන් හැඳින්වීමට පුළුවන් ඕස්ට්‍රේලියා කණ්ඩායම. ඉතින් මෙම තරඟයක් පැවැත්වෙනවා නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරඟයක් වශයෙන් තමයි පැවැත්වෙන්නේ. රාත්‍රී 4ට තමයි තරඟය ආරම්භ වන්නේ. ඉතින් අපට මතකයි දසුන් ශානක පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එළවෙලව පහර දුන්න ආකාරය. ඉතින් අපි දසුන් ශානකගෙන් පෙබරවාරි 16 වෙනි දින මෙන්න මේ වගේ ඉනිමක් බලාපොරොත්තු වෙනවා. ඊටපස්ව පෙබරවාරි 19 වෙනිදා පැවැත්වෙන සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තමයි තරඟය පැවැත්වෙන්නේ. තරඟය ආරම්භ වෙනවා හවස 3ට පමණ. ඉතින් 2026 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ කාලසටහන අන්නේ ආකාරයට තමයි අපට ලැබී තිබෙන්නේ. ඉතින් දැන් අපි බලමු 2026 T20 ලෝක කුසලානයේ ඔයාලගේ ආලින්දිර නැත්නම් ඔයාලා සජීවීව බලන්නේ කොහොමද කියලා. දේශීය නිල රූපවාහිනී විකාශන අයිතිය මෙවර හිමි කරගෙන තිබෙනවා. ඉතින් සුප්‍රීම් ටීවී නාලිකාව 2028 වර්ෂයේ වෙනකන් ICC සියලුම තරඟ විකාශනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකාව තුළ ICC සියලුම තරඟ විකාශනය කිරීමේ අයිතිය සුප්‍රීම් ටීවී ආයතනය තමයි මෙවර ලබාගෙන තිබෙන්නේ. ඉන්පසු ඩයලොග් ටීවී පාරිභෝගිකයන් හට ස්ටාර් ස්පෝර්ට් 1 channel number 68 මගින් සහ ස්ටාර් ස්පෝර්ට් 1 HD channel අංක 120 මගින් මෙම තරඟාවලිය කියන්නේ T20 තරඟාවලිය ඔයාලට සුපහැදිලිව නැරඹීමට අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම ද පපරේ 1 channel අංක 62 මගින් සිංහල විස්තර විචාරයක් සමගින් මෙවර T20 ලෝක කුසලානය ඔයාලට නැරඹීමට ඩයලොග් සමාගම විසින් අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ වගේම ඔයාලගේ ජංගම දුරකථනයෙන් එහෙමත් නැත්නම් ඔයාලගේ ෆෝන් එකෙන් මෙම තරඟාවලිය ඔයාලට තරඟාවලිය පුරාම බලන්න පුළුවන් ඩයලොග් ප්ලේ ඇප් එක මගින්. ඒ වගේම ද papare.com වෙබ්සයිට් එක මගින් ද ඔයාලට මෙම තරඟාවලිය නැරඹීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඉතින් ඩයලොග් ප්ලේ ඇප් එක ගැන කතා කිරීමේදී ඔයාලට යම් කිසි සුළු මුදලක් මෙම ඇප් එක සඳහා ගෙවීමට සිදු වෙනවා. ඉන්පසු කිසිදු ඩේටා ගාස්තුවකින් තොරව ඔයාලට මෙම තරඟාවලිය සජීවීව නැරඹීමට පුළුවන් වගේ ජංගම දුරකථනින් ඩයලොග් ප්ලේ ඇප් එක ඉන්ස්ටෝල් කර ගැනීම තුළින්. ඉන්පසු POTV පාරිභෝගිකයන් හට ස්ටාර් ස්පෝර්ට් 1 channel අංක 315 සහ ස්ටාර් ස්පෝර්ට් 2 HD channel අංක 316 මගින් ඔයාලට මෙම තරඟාවලිය කියන්නේ 2026 T20 ලෝක කුසලානය නරඹන්න පුළුවන්. ඒ වගේම 2026 T20 ලෝක කුසලානයේ නිල රේඩියෝ විකාශය මෙවර හිමි කරගෙන තිබෙන FM දෙරණයි. ඉතින් FM 92.2 සහ FM 92.4 ඔස්සේ ශ්‍රී ලංකාවාසී ඔයාලට නිල රේඩියෝ වන FM රේඩියෝ මගින් මෙම තරඟාවලිය සජීවීව ඔයාලට ඇහුම්කන් දීමට පුළුවන්. ඉන්පසු අපි බලමු ලංකාවෙන් පිටත සිටින ශ්‍රී ලාංකිකයන්ට 2026 T20 ලෝක කුසලානය නැරඹීමට පුළුවන් වන්නේ කොහොමද කියලා. ඉතින් ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් වල මෙන්න මේ ආකාරයට තමයි බලන්න පුළුවන් වන්නේ. ඉන්දියාවේ ස්ටාර් ස්පෝර්ට් නාලිකාවල මෙම 2026 T20 ලෝක කුසලානය ඔයාලට දැක බලා ගැනීමට පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ ඩයලොග් ටීවී, සුප්‍රීම් ටීවී, POTV, ස්ටාර් ස්පෝර්ට්, ඩයලොග් ප්ලේ, ද papare.com යන
වෙබ්සයිට් වලින් ඔයාලට මෙම තරඟාවලිය බලන්න පුළුවන්. ඒ වගේම පාකිස්තානයේ තුල PTV මගින් මෙම තරඟාවලිය බලන්න පුළුවන්. ඒ වගේම එංගලන්ත, අයර්ලන්තය යන රටවල් වල ස්ටාර් ස්පෝර්ට් ක්‍රිකට්, ඒ වගේම ස්ටාර් ස්පෝර්ට් මේන් ඉවෙන්ට් යන TV නාලිකාව මගින් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඇමරිකාව තුල විලෝ TV සහ විලෝ ඩිජිටල් මගින් මෙම තරඟාවලිය වලට බලන්න පුළුවන්. ඒ වගේම ඕස්ට්‍රේලියාව තුල ප්‍රයිම් වීඩියෝ මගින් මෙම තරඟාවලිය වලට බලන්න පුළුවන්. ඒ වගේම නිව්සීලන්ත තුල ස්ටාර් ස්පෝර්ට් channel මගින් ඔයාලට මෙම තරඟාවලිය බැලීමට දැනට අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ වගේම සවුත් අප්‍රිකාව තුල සුපර් ස්පෝර්ට් channel මගින් සහ ඒ වගේම UAE Trick Live Max TV නාලිකාවෙන් බලන්න පුළුවන්. ඒ වගේම කැරිබියන් දූපත්වල ESPN TV නාලිකාව මගින් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ලතින් ඇමරිකාව තුල Disney Plus digital platform එක තුලින් සහ බංග්ලාදේශ තුල T Sport ඒ වගේම Star Sport නාලිකාව වලින් බලන්න පුළුවන්. ඒ වගේම නේපාලය තුල Star Sport ICC TV digital platform එක තුලින් බලන්න පුළුවන්. ඒ වගේම ඇෆ්ගනිස්තානයේ තුල ලෙමාර් TV මගින් බලන්න පුළුවන්. ඒ වගේම ඉතාලිය තුල Sky Italia TV මගින් බලන්න පුළුවන්. ඒ වගේම සිංගප්පූරුව තුල Hub Sport 4 TV නාලිකාවෙන් බලන්න පුළුවන්. ඒ වගේම මලයාසියාව සහ හොංකොං යන රටවල් වලට Astro Cricket සහ BCCW ඇතුළු වෙබ්සයිට් වලින් බලන්න පුළුවන්. ඒ වගේම අනිකුත් සියලුම ලෝකයේ කලාපවල ICC TV නාලිකාව මගින් ඔයාලට මෙම තරඟාවලිය සුපහැදිලිව නැරඹීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ වගේම බොහෝ දුරට ලංකාව තුල ICC TV ක්‍රියාත්මක වන්නේ නැහැ. ඉතින් ඒ බවත් අපි පුංචි මතක් කිරීමක් කරනවා. එහෙනම් ඉතින් 2026 T20 ලෝක කුසලානේ ඔයාලට දැක බලා ගැනීමට පුළුවන් යන්නේ ආකාරයටයි. ඉතින් ඔයාලගේ ජංගම දුරකථනයෙන් බලනවා නම් අනිවාර්යයෙන්ම ඩයලොග් play app එක ඔයාලා install කරගන්න. ඉතින් පුංචි මුදලක් තමයි මේ සඳහා වැය වෙන්නේ. ඔයාලට කිසිදු data ගාස්තුවකින් තොරව මෙම තරඟාවලිය බලන්න පුළුවන්. කෙසේ නමුත් ඔයාලට background data ඉතාමත් ස්වල්පයක් වැය වෙනවා. ඒ කියන්නේ MB 50ක් 60ක් වගේ වැය වෙයි කියලා අප සිතනවා. ඉතින් data ගාස්තුවකින් තොරව තමයි ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. ඒ කෙසේ වෙතත් background data ඔයාලගේ phone එකේ තිබිය යුතු වෙනවා. ඉතින් පුංචි data ප්‍රමාණයක්. මම ඉතින් 2026 T20 ලෝක කුසලානේ බලන්න පුළුවන් ආකාරය සම්බන්ධයෙන් ගෙන මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලගේ වටිනා අදහස් අපට කමෙන්ට් එකකින් ලියන ගමන් අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් දෙන්න අලුත් වීඩියෝකින් හමු වෙනතුරු වලට සුවදායකම දවසක්.